අසාර්ථක මිනිසුන්ගේ ජීවන රටාව හරි වෙනස්. අයිබෝවන් සුබුදෑසනක්. අසාර්ථක මිනිස්සු කොයි වගේද? ඒගොල්ලෝ දවසේ පැයටක් වැඩ කරනවා. දවසේ පැයටක් වැඩ කළා පැය 8කදී ඉපයුප්පු මුදලට වඩා වැඩි මුදලක් ඉතුරු පැය 8 වියදම් කරනවා. ඊට පස්සේ පැය 8 ඒ පැය 8 නිදාගන්නේවත් නැතුව අනේ මට වෙච්ච දේ කියලා කල්පනා කරමින් ඉන්නවා. ඒගොල්ලන්ගේ පැය 24 තුනෙන් එකක්ම සල්ලි හොයන්න, තුනෙන් එකක් අනවශ්‍ය දෙයට වියදම් කරන්න, තුනෙන් එකක් වද වෙන්න. හැබැයි ඔබ දවසේ හැම මොහොතකම ආදායම උපදවන කෙනෙක් බවට පත් වෙන්න. ඒ ආදායම උපදවන කෙනෙක් බවට පත් වෙන්න ඔබ විවේක ගන්න තුනෙන් එක. ඔබේ නිදා ගන්න පැයට ඊ타මත්ම සතුටෙන් ප්‍රබෝධයෙන් නිදා ගන්න. හෙට දවසේ කරන්න පුළුවන් දේ කරන්න. ලැබෙන මුදලට වඩා අඩු මුදලක් වියදම් කරන්න. ලැබෙන මුදලින් කොටසක 10% කොටසක් අනිවාර්ය ඉතිරි කිරීමකට යන්න. ඔබ හිතන්නේ ඒක ඔබ කළ යුතුම දේ කියලා. ඔබට දැනෙන්න පටන් ගනීවි ජීවිතේ හුඟක් වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා. ජීවිතේ අපිට මේ වෙච්ච දේවල් බාර අරගෙන ඒ විදිහටම ඉන්න ඕනේ දෙයක් නෙමෙයි. හැබැයි ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් දෙයක්. ඔබ හිතුවොත් ඔබට ඕනම දෙයක් කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ උත්සාහයයි කැපකිරීමයි විතරයි. ඔබේ ජීවිතේ ආදායම ඉතුරු කරන්නෙක් වෙන්න. වියදම් කරන්න ඉතුරු වෙච්ච මුදල විතරක්.